ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන් ක්‍රිකට් ගහලා ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනිම එක තමයි ක්‍රිකට් වීසා ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන්. දැන් මාස 3කට ඉස්සර මාස 6කට ක්‍රිකට් වීසා එක දුන්නා. දැන් මාස 3කට වගේ කාලයකට තමයි ක්‍රිකට් වීසා එක දෙන්නේ. ක්‍රිකට් ගහලා ඔස්ට්‍රේලියාවට එනවා නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ෆස්ට් ක්ලාස් ගහලා තියෙන්න ඕනේ. මොකද මේක ඔන්ලයින් සබ්මිට් කරන්න තියෙන්නේ. අර ආයතන ළමයි බඳව ගන්න වැඩසටහන් කරගෙන යනවා. ලංකාවේ ඉන්න දක්ෂයන් හොයාගෙන වැඩපිළිවෙලක් කරගෙන යනවා. මගේ ගෲප් එකක් තියෙනවා. මම පුළුවන් තරම් ලංකාවේ දක්ෂයෝ එකතු කරනවා. ඉතින් මට ඕනේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් යම්කිසි දෙයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එකට කරලා දෙන්න, සපෝට් එකක් දෙන්න. Hello cricketers, Cricket with Coach Berman YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලෝ බලන්න ඇති මොකද වෙනස්ම විදියට ඇඳගෙන කියලා. ඉතින් මම අද කරන්නේ ක්‍රිකට් ගහන ඕගොල්ලොට ගොඩක් වැදගත් සහ ඔයගොල්ලෝ දන්නේ නැති දෙයක් ගැන තමයි මම අද කතා කරන්නේ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕගොල්ලෝ ක්‍රිකට් ගහලා ඉන්ටර්නැෂනල් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න බැරි වුණොත් කොහොමද ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාව එංගලන්ත වගේ රටකට ගිහිල්ලා ක්‍රිකට් ගහන්නේ කියලා ඕගොල්ලෝ ගොඩාක් අයට දෙන ප්‍රශ්නයක්. ඉතින් මම අද හිතුවා ඒ ප්‍රශ්නය ගැන ඕගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් ක්‍රිකට් ගහලා ඕගොල්ලෝ ක්‍රිකට් හොඳට සෙල්ලම් කරලා ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් විදිය කොහොමද කියලා මම අද වීඩියෝ එකකින් කතා කරන්න හිතුවා. මම ඉන්නේ දැන් ඕස්ට්‍රේලියාවේ. ඉතින් මෙල්බන් වල. ඉතින් මම දැන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට මෙහෙ සෙල්ලම් කරනවා. ඒ වගේම කෝච් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මට ලංකාවේ ඉදිද්දි තිබ්බ දේවල් සහ මම ක්‍රිකට් එක ගහන්න මට සිද්ධ වෙච්ච දේවල් ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ වගේම මම ඕගොල්ලන්ට වීඩියෝ එකෙන් කියලා දෙනවා ඕස්ට්‍රේලියාවට එන්න විදිහ කොහොමද කියලා මම ඕගොල්ලන්ට ඒවා විස්තර කරලා දෙනවා, පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම මම කලින් ඕස්ට්‍රේලියාවට ගෙනාපු ක්‍රීඩකයෝ වගේක් ඉන්නවා මගෙන් ක්‍රිකට් ඉගෙනගෙන. මම ඒගොල්ලෝ ගැනත් ඕගොල්ලන්ට පොඩ්ඩක් කියලා දෙනවා. ඒගොල්ලෝ මෙහෙට ආපු විදිය ගැන. වගේම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ක්‍රිකට් ගහලා ඕස්ට්‍රේලියාවේ ලොකුම ලෙවල් එකට යන්න පුළුවන් විදියට ක්‍රිකට් ගහපු ක්‍රීඩකයෝත් මෙහෙ ඉන්නවා. ඉතින් මම ඒගොල්ලෝ ගැනත් ඕගොල්ලන්ට අද කියලා දෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ඕගොල්ලන්ට බලාපොරොත්තුවක් ඇති වෙයි. කවදා හරි දවසක මමත් ඕස්ට්‍රේලියාවට හරි එංගලන්තේ වගේ රටකට යනවා කියලා. ඉතින් මට ඇත්තටම තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ පළපුරුද්ද, ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් දැනුම තමයි මට තියෙන්නේ. ඉතින් ගොඩක් අය මම මේක අහලා තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට සියලුම දේවල් කතා කරනවා. ඉතින් එහෙනම් අපි යන් මේ වැදගත් ක්‍රිකට් වීඩියෝ එක බලන්න. ඔයගොල්ලන්ට මුලින්ම කියන්නම් ගොඩක් අය අහලා තියෙනවා මගෙන් Facebook වලින් YouTube වලින් බර්බන්ස්ලගේ ඇකඩමියක් ලංකාවේ තියෙනවද කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ අවුරුදු 2කට කලින් බර්ම්ස් ක්‍රිකට් ඇකඩමි කියලා ඇකඩමියක් මගේ නමින් ගියා. මම කරා. මම තමයි ඒකේ අධ්‍යක්ෂක විදිහට වැඩ කරේ. ඉතින් මම ඒක ගිය දෙසැම්බර් වලින් පස්සේ මම ක්‍රිකට් ඇකඩමිය නැවැත්තුවා. ඉතින් මගේ නමින් සමහර ආයතන ළමයි බඳව ගන්න වැඩසටහන් කරගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම කිසිම මැදිහත් වීමක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට මගේ දැනුම මම ඉගෙනගත්ත දේවල් නොමිලේ ලබා දෙනවා කියලා. ඒ වගේම මම ලංකාවේ ඉන්න දක්ෂයන් හොයාගෙන වැඩපිළිවෙලක් කරගෙන යනවා. මගේ ගෲප් එකක් තියෙනවා. මම පුළුවන් තරම් ලංකාවේ දක්ෂයෝ එකතු කරනවා. ඉතින් මට ඕනේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් යම්කිසි දෙයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එකට කරලා දෙන්න, සපෝට් එකක් දෙන්න. ඒ ඇරෙන්න මට වෙන කිසිම මුදල්මය දායකත්වයක් සහ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝට කියන්නේ මගේ නමින් යම්කිසි ආයතනයක් පවත්වාගෙන යනවා නම් මම ඒකට කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් මුලින්ම ඔයගොල්ලෝට පොඩ්ඩක් ඒ ගැන දැනුවත් වීමක් කරේ. ඉතින් අපි දැන් යන් මගේ වීඩියෝ එකේ ප්‍රධානම කරුණු කිහිපය ගැන කතා කරන්න. ඉතින් මම මුලින්ම කියලා දෙන්නම් මම කොහොමද ඕස්ට්‍රේලියාවට ආවේ, මම දැන් ක්‍රිකට් ගහන්නේ කොහොමද
කියලා මම ඔයගොල්ලොට මුලින්ම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මම හිතනවා මේක ඕගොල්ලොටත් මම මේ කතා කරන දේ ඕගොල්ලොටත් හොඳ මොටිවේෂන් එකක් වෙයි කියලා. තව දෙයක් කියන්න ඕනේ මම මේ කරන කතාවෙන් ඕගොල්ලෝ හිතන්න එපා මම ඕස්ට්‍රේලියාවට කට්ටිය ගෙන්න ගන්නවා කියලා. මම කිසිම ක්‍රීඩකයෙක්ව ඕස්ට්‍රේලියාවට මෙහෙට ගෙන්නන්නේ නැහැ. මොකද මම එම්බසි එකවත් වීසා කම්පැනි එකවත් වැඩ කරන පුද්ගලෙක් නෙමෙයි. ඒ වගේම මම දරුවන්ට උදව් කරනවා මෙහෙට එන්න මොනවා මෙහෙට ආවම පස්සේ ක්‍රිකට් ගහන්න ඇකඩමීස් හොයලා දෙනවා ක්ලබ්ස් හොයලා දෙනවා සහ ඒගොල්ලෝට කෝච් කරනවා මාව දැනුවත් කරලා ඒ වගේ දේවල් මම කරනවා. ඒ අරින්න මම කිසිම ක්‍රීඩකයෙක්ව ඕස්ට්‍රේලියාවට මෙහෙට ගෙන්න ගන්නෙ නැහැ. ඉතින් මම වෙනම ඒජන්සියක් throughවත් කරන්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලෝට මේ වීඩියෝ එක ආරම්භයේදී මට ඒ දේ පොඩ්ඩක් ඔයගොල්ලෝ පැහැදිලි කරලා දෙන්න ඕනේ. මොකද නැත්තම් සමහර අයට වෙන දේවල් ඔළුවට යන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්නම් මම කොහොමද ඕස්ට්‍රේලියාවට ක්‍රිකට් ගහන්න ආවේ කියලා මම ඔයගොල්ලන්ට මුලින්ම පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මම ඇත්තටම ලොකු පාසල් වලට ගිය ක්‍රිකට් කෙනෙක් නෙමෙයි. ඉතින් මම මුලින්ම බොරැල්ල සුසුමවර්ධන කියන පාසලෙන් තමයි ක්‍රිකට් පටන් ගත්තේ. ඉතින් මම ඒකේ අන්ඩර් 17 වෙනකන් ක්‍රිකට් ගැහුවා. හොඳට ක්‍රිකට් එක ගැහුවා. මට වෙන ඉස්කෝලවල වලින් කොළඹ ආනන්ද සෙන් බෙනඩික්ට් වගේ ඉස්කෝලවල වලින් මට ආරාධනාව ලැබුණා. නමුත් මගේ නොදැනුවත්කම නිසා මම ඒ කිසිම දෙයකට මට යන්න බැරි වුණා. ඉතින් ඒ කොහොම වුණත් ඊට පස්සේ මම O level කරලා ලුම්බිනි විද්‍යාලයට යනවා. ලුම්බිනි විද්‍යාලෙත් මම අවුරුදු 2ක් ක්‍රිකට් ගහනවා. ඉතින් කොහොම හරි මම අnder 19 වෙනකන් හොඳ ක්‍රිකට් එකක් ගහනවා. ඊට පස්සේ මම අnder 23 එකට ක්ලබ් එකකට ජොයින් වෙනවා ලංකන්ස් ක්‍රිකට් ක්ලබ් එකට. ඉතින් මම ලොකුවට මගේ ක්‍රිකට් එක මට ක්‍රිකට් එක ගහන්න බැරි වෙනවා. මොකද සමහර අගහිගකම් සහ මට නොදැනුවත්කම සහ මට යම්කිසි හේතු නිසා මම ක්‍රිකට් එක මට අවුරුදු 23න් පස්සේ මගේ ක්‍රිකට් එක නවතිනවා. ඊට පස්සේ මම ක්‍රිකට් කෝච් කෙනෙක් විදියට මට ආසාවක් තිබ්බා මගේ දැනුම ෂෙයා කරන්න. ඉතින් මම අවුරුදු 21න් වගේ වෙද්දී මම ක්‍රිකට් කෝච් කෙනෙක් විදියට මම ගොඩාක් ළමයින්ට ක්‍රිකට් උගන්වන්න පටන් ගත්තා. ඉතින් එහෙම තමයි මම ක්‍රිකට් එකට මුලින්ම එන්නේ. ඉතින් මම 2016 දී වයිෆ්ගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වලට එනවා. 2016 තමයි මම ඕස්ට්‍රේලියාවට එන්නේ. ඉතින් මට ආසාව තියෙනවා ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ ක්ලබ් එකක් හොයාගෙන ක්‍රිකට් ගහන්න. හැබැයි ගොඩාක් ක්ලබ් වලින් මාව රිජෙක්ට් කරනවා. මොකද මට මගේ මෙහෙ තියෙනවා ප්ලේ ක්‍රිකට් කියලා ප්‍රොෆයිල් එකක්. ලංකාවේ ක්‍රිකට් ඉන්ෆෝ වගේ ප්‍රොෆයිල් එකක් තියෙනවා. ඉතින් මේක මගේ නැති නිසා ගොඩක් ක්ලබ් වලින් මාව රිජෙක්ට් කරනවා. මාව ගන්නෙ නැහැ. ඊට පස්සේ මම මගේ මාමා කෙනෙක් ඉන්නවා. මම මාමට කියලා මාමා මට හොයලා දෙනවා. එයාගේ යාළුවෙක්ට කියලා මට ක්‍රිකට් ක්ලබ් එකක් හොයලා දෙනවා. හැබැයි ඒක කිලෝමීටර් 100ක් විතර මට දුර ක්ලබ් එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මම මේ ඔයගොල්ලන්ට ළමයි කියලා දෙන්නේ ඔයගොල්ලෝ මේක මගේ කතාව අහලා මම හිතනවා ඔයගොල්ලන්ට මොටිවේෂන් එකක් එයි කියලා. ඉතින් මේකයි මම ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නේ. ඊට පස්සේ මාමා මට ක්ලබ් එකක් හොයලා දුන්නාන් පස්සේ මම ඒකේ මැචස් දෙක තුනකම මම ලකුණු බිඳුවට අවුට් වෙනවා. මොකද මට ඒ පිච් වලට සෙටල් වෙන්න ටිකක් අමාරු වෙනවා. කාලයක් යනකොට මට පොඩ්ඩක් බිඳුවට එහෙම මම අවුට් වුණා. ඉතින් ඊට පස්සේ මැච් දෙක තුනක් ගියාන් පස්සේ මාමාගේ යාළුවෙක් ඉන්නවා චන්න කියලා. චන්න කියන අයියා මාව මෙහෙ තියෙනවා සන්ඩේ කම්පිටිෂන් එකක්. මාව සන්ඩේ කම්පිටිෂන් එකට එක්කන් ගිහිල්ලා යා මාව හොඳට ට්‍රේනින් කරවලා මට එතන අවස්ථාව හදලා දෙනවා. ඉතින් මම එතන පළවෙනි තරඟ වලින්ම මම හොඳට සෙල්ලම් කරලා විකට් 7ක් මම එක මැච් එක ගන්නවා. විකට් 7ක් අරගෙන මම එතන මේන් ප්ලේයර් කෙනෙක් විදියට ටීම් එකේ තැන හදා ගන්නවා. ඊට පස්සේ මම ඒ අවුරුද්දේ සීසන් එක ඉවර වෙද්දී මම ඒ සීසන් එකේ බෙස්ට් බෝලර් වෙනවා මගේ ක්ලබ් එකේ. ඉතින් මම හිතනවා මම ගත්ත එක ලොකු ජයග්‍රහණයක් කියලා. ඒ දාර බිඳුවට ගියපු දවස්වල මම මානසික වැඩිලා ක්‍රිකට් එක නවත්තලා හිටියා නම් සමහර වෙලාවට මට ඒ කිසිම ඇචීව්මන්ට් එකකට යන්න බැරි වෙනවා. ඉතින් කොහොම හරි මගේ වයිෆ් මට සපෝට් කරලා මගේ මෙන්ටල් එක හදලා මම කොහොම හරි ඒ ටූර්නමන්ට් එකේ බෙස්ට් බෝලර් වෙනවා. ඉතින් මම ඒ අවුරුද්දේ කිසිම මුදලක් අය කරේ නැතුව තමයි මම සෙල්ලම් කරේ. මොකද මට මගේ හැකියාව තිබ්බට මට ප්‍රොෆයිල් එකක් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ මට කිසිම දෙයක් ඔෆර් කරේ නැහැ. ඊපස්සේ අවුරුද්දේ මට
හම්බ වෙනවා පෝර්ට් මෙල්බන් කියලා ක්ලබ් එකක්. ඉතින් ඒක මෙහි තියෙන සබ් දිස්ත්‍රික්ට් ක්ලබ් එකක්. ඉතින් මම ඔයගොල්ලෝ පැහැදිලි කරලා දෙන්නවා ඉස්සරහට මෙහි තියෙන මෙහි කොහොමද අපි මෙහි ක්‍රිකට් ගහලා කොහොමද ඉස්සරහට යන්නේ කියලා මම ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් කියලා දෙනවා. සබ් දිස්ත්‍රික්ට් ක්ලබ් එකට මම ජොයින් වෙනවා. මට එතනදී $3000ක ඔෆර් එකක් හම්බ වෙනවා. ඒ වගේම මට වාහනයක් මේගොල්ලෝ දෙනවා. ඉතින් මට $3000ක් ලංකාවෙන් දැන් මුදල් වලින් ලක්ෂ 6ක් වගේ සීසන් එක ප්ලේ කරනවට මට ලබා දුන්නා. ඉතින් මට ඒක ලොකු සතුටක්. මොකද මම ගිය අවුරුද්දේ කලින් අවුරුද්දේ නොමිලේ සෙල්ලම් කරේ. මට මේ අවුරුද්දේ $3000ක් සහ වාහනයක් දුන්නා. ඉතින් මට ඒක ලොකු මොටිවේෂන් එකක් වුණා. මම හිතාගත්තා මම ක්ලබ් එකේ තව හොඳට සෙල්ලම් කරනවා කියලා. ඉතින් මම මේ අවුරුද්දේත් ඒ ක්ලබ් එකේ හොඳට ප්ලේ කරලා කොහොම හරි මට හැබැයි ඒකේ කිසිම අවෝඩ් එකක් ගන්න බැරි වුණා. හැබැයි මම ඒ ටූර්නමන්ට් එකෙත් හොඳට ප්ලේ කරා. ඒ වගේම සන්ඩේ කම්පිටිෂන් එකෙත් මම ඊළඟ අවුරුද්දේ තරඟාවලියේම හොඳම පන්දු යවන්න වුණා දෙවනි කාණ්ඩේ. ඉතින් මෙහෙ තියෙනවා ඩිවිෂන් 1 ඩිවිෂන් 2 කියලා සන්ඩේ කම්පිටිෂන්. දෙවනි කාණ්ඩේ මම හොඳම පන්දු යවන්න විදිහට කුසලානයක් ගත්තා. ඉතින් ඊට පස්සේ අවුරුද්දේ මට මෙහෙ තියෙනවා තව ක්ලබ් එකක් චෙන්සයිඩ් පාක් කියලා. මට එකෙන් ලොකු කොන්ට්‍රැක්ට් එකක් හම්බුණා ඒගොල්ලෝගේ ක්ලබ් එකට ඇවිල්ලා ප්ලේ කරන්න කියලා. මුදල් වශයෙන් කියනවා නම් $10,000ක්. ඒ කියන්නේ ලංකාවෙන් ලක්ෂ 20කට වැඩිය ලොකු කොන්ට්‍රැක්ට් එකක් හම්බුණා සීසන් එකට මැචස් 14ක් ප්ලේ කරන්න එන්න කියලා. ඊට අමතරව ඒගොල්ලෝ මට විකට් වලට සහ ලකුණු ගහනවටත් වෙනම සල්ලි දෙන්නම් කියලා මට ඇග්‍රීමන්ට් එකක් එවලා මාත් එක්ක කතා කරා. ඉතින් මට ඒක ලොකු ජයග්‍රහණයක්. මම මොකද ලංකාවේ ලොකුවට ෆස්ට් ක්ලාස් ගහලා ආපු ක්‍රිකටර් කෙනෙක් නෙමෙයි. එතකොට මට ඒක ගොඩාක් සතුටුයි. ඉතින් මම ඒක සයින් කරලා මම ඒගොල්ලොත් එක්ක ප්ලේ කරන්න පටන් ගත්තා. ඒ අවුරුද්දේ මම ඒගොල්ලෝගේ ක්ලබ් එකේ සීසන් එක ඉවර වෙද්දි ක්ලබ් චැම්පියන් විදියට ක්ලබ් එකේම ප්ලේයර්ස්ලා ඔක්කොගෙම චැම්පියන් විදියට අවෝඩ් එක ලබා ගත්තා. මම ක්ලබ් චැම්පියන් එක ගත්තාන් පස්සේ මට අවෝඩ්ස් හම්බුණා. ගොඩක් අවෝඩ්ස් හම්බුණා. ඒ තරගාවලියේදී අවෝඩ්ස් 5ක් විතර මට හම්බුණා. ඉතින් ඊළඟ අවුරුද්දේත් මට ඒ ක්ලබ් එකේම ඔෆර් කරා. මම ඔයගොල්ලන්ට කියන්නම් ඊළඟ අවුරුද්දේ මට $15000ක් ඒගොල්ලෝ ඔෆර් කරා. ලක්ෂ 30ක් ඔෆර් කරා. හැබැයි මම ඒ ඔෆර් එකට කැමති වුණේ නැහැ. මම ඔයගොල්ලෝ දැන් කියලා දෙන්නම් ඇයි මම ඒකට කැමති වුණේ නැත්තේ කියලා. ඉතින් මම ලංකාවේ ඉන්නකොට මගේ ගෝලියෝ දෙන්නෙක් හිටියා. මම ඔයගොල්ලොට ඒගොල්ලෝගේ ෆොටෝස් තමයි මේ දාන්නේ. ඒගොල්ලෝ ගොඩාක් දක්ෂ දරුවෝ දෙන්නේ. ඉතින් මම හිතාගත්තා කවදා හරි දවසක මේ දරුවෝ දෙන්නව මට ඕස්ට්‍රේලියාවට ගෙන්න ගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා. ඉතින් ඒ වගේම ඒගොල්ලෝගේ අධ්‍යාපනය හොඳටම තියෙනවා. ඒ වගේම ඩිසිප්ලින් හැම දෙයක්ම පර්ෆෙක්ට් තියෙන දරුවෝ දෙන්නෙක්. ඉතින් මම තීරණය කරා කවදා හරි දවසක මට යම් කිසි තැනකට එන්න පුළුවන් වුණොත් මම මගේ දරුවෝ කිහිප දෙනෙක් මම ඕස්ට්‍රේලියාවට ගෙන්න ගන්නවා කියලා. ඉතින් මම ක්ලබ් එකත් එක්ක කතා කරා. මම ඒගොල්ලොට කිව්වා මෙහෙම මගේ දක්ෂ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට මේ දරුවෝ දෙන්න ඕස්ට්‍රේලියාවට ගෙන්නලා දෙන්න. මම ඕගොල්ලොත් එක්ක නොමිලේ සෙල්ලම් කරන්නම්. මට කිසිම මුදලක් අවශ්‍ය නැහැ. මට මේ දරුවෝ දෙන්නව ඕස්ට්‍රේලියාවට ගෙනලා දෙන්න පුළුවන් වුණොත් කියලා. ඉතින් මම මේ කියපු කතාව ඒගොල්ලෝ එකපයින්ම පිළිගත්තා. ඒගොල්ලෝටත් සතුටුයි. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මේ ප්ලේයර්ස්ලාගේ වීඩියෝස් එවන්න, ෆොටෝස් එවන්න, අපි ඒගොල්ලෝට උදව් කරන්නම් කියලා. ඉතින් ඊට පස්සේ මම කතා කරලා ඒ දරුවන්ටත් කතා කරලා ඒගොල්ලෝ දෙමව්පියන්ටත් කතා කරලා ඒ දෙන්නව ඕස්ට්‍රේලියාවට ගෙනාවා. ඒගොල්ලෝ ඒ වෙද්දි ෆස්ට් ක්ලාස් කිසිම දෙයක් ක්‍රිකට් ගහලා තිබ්බේ නැහැ. ඒගොල්ලෝ බැට්ස්මන් එකේ ලකුණු ගහලා තිබ්බා. හැබැයි ඒගොල්ලෝ ලොකුවට ක්‍රිකට් ගහලා තිබ්බේ නැහැ. හැබැයි ක්ලබ් එකයි මමයි කතා කරලා තමයි ඒගොල්ලෝව ගෙන්න ගත්තේ. ඉතින් ඔයගොල්ලෝ මේ පේන්නේ මේ දරුවෝ දෙන්න තමයි මේ ක්‍රිකට් එකට මම ගෙනාගත්ත දෙන්න. ඉතින් මේ දෙන්නගේ මම දැකපු ලොකුම විශේෂත්වය තමයි දක්ෂතාවය සහ විනය. ඉතින් මේගොල්ලෝගේ විනය අංක 1ට තියෙනවා. තාමත් ඒගොල්ලෝ මගෙත් එක්ක ඉන්න දරුවෝ දෙන්නේ. ඉතින් මම රෙකමන්ඩ් කරේ මගේ ක්ලබ් එකට. මම ඒගොල්ලොට කිව්වා මේගොල්ලෝ දෙන්න ඇවිල්ලා හොඳට විනය තියෙන දරුවෝ දෙන්නෙක් සහ මේගොල්ලෝ කවදා හරි ඇවිල්ලා ඔයගොල්ලෝ ක්ලබ් එකට හොඳට සෙල්ලම් කරලා අපිට මේ ජයග්‍රහණ ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් ඒගොල්ලෝ මං කියපු දේවල් විශ්වාස කරලා ඒගොල්ලොට ඒ ප්ලේයර්ස් දෙන්නට වීසා එක හදලා දුන්නා. ඉතින් එහෙම කොහොම හරි ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවට ගෙන්න ගත්තා. ඉතින් මම ඒ අවුරුද්දේ නොමිලේ සතයක්වත් ගන්න නැතුව ඒ සීසන් එකම ප්ලේ කරා. දෙන්නත් මාත් එක්ක හොඳට සෙල්ලම් කරා. ඉතින් මට ඒගොල්ලෝ ටූර්නමන්ට් එක එන්න වෙද්දී මම සල්ලි එපා කිව්වත් මට ඒගොල්ලෝ ඉන්සෙන්ටිව් කියලා
වෙනම මුදලක් මගේ account එකට දාලා තිබ්බා tournament එක අවසන් වෙනකොට. ඉතින් මට ඕගොල්ලෝට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න ඕනලා තිබ්බේ අපිට සමහරලාට ඕස්ට්‍රේලියා නැෂනල් ටීම් එකට ප්ලේ කරන්න බැරි වෙනවා. හැබැයි අපි අපේ දේට මේ රටෙන් අපි හොඳට සෙල්ලම් කරනවා නම් අපිට හොඳ වටිනාකමක් දෙනවා. මට උමනා වෙලා තිබ්බේ ඕගොල්ලෝට මේක පැහැදිලි කරලා දෙන්න. විනයක් ඇතුව හරියට ක්‍රිකට් ගැහුවොත් හොඳට ක්‍රිකට් ගැහුවොත් ඕගොල්ලෝට අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටකට ඇවිල්ලා හොඳ වටිනාකමක් දෙන හොඳ රටක් තමයි ඕස්ට්‍රේලියාව කියන්නේ. ඉතින් මම ඔය ක්‍රිකට් පටන් ගත්ත විදිය සහ දැන් මම ඇත්තටම ක්‍රිකට් කෝච් කෙනෙක් විදියට ක්ලබ්ස් වල වැඩ කරනවා. ඒ වගේම මම තාමත් ක්‍රිකට් ප්ලේයර් කෙනෙක් විදියට මෙහි ක්ලබ්ස් වල වැඩ සෙල්ලම් කරනවා. දැන් මම අවුරුදු 8ක් 9ක් විතර මෙහි ක්‍රිකට් ක්ලබ්ස් වල සෙල්ලම් කරනවා. ඉතින් මට ඕනලා තිබ්බේ ඔයගොල්ලන්ට මේ දේ පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඇත්තටම මෙහෙට ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් ක්‍රිකට් ගහලා ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනිම එක තමයි ක්‍රිකට් වීසා ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්. දැන් මාස 3කට ඉස්සර මාස 6කට ක්‍රිකට් වීසා එක දුන්නා. දැන් මාස 3කට වගේ කාලයකට තමයි ක්‍රිකට් වීසා එක දෙන්නේ. ඉතින් ක්‍රිකට් අපි කොහොමද ක්‍රිකට් වීසා එකක් ගන්න කියලා මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සර ළමයි එහෙම රූල් එකක් තිබ්බේ නැහැ. බැට්ස්මන් එකෙන් වුණත් ඕස්ට්‍රේලියාවට එන්න හැකියාවක් තිබ්බා. ඉතින් මම අර ප්ලේයර්ස් දෙන්නව ගෙන්න ගත්තෙත් බැට්ස්මන් එකෙන්. එතකොට දැන් හැබැයි මෙහි ගවර්න්මන්ට් එකේ රූල් එක චේන්ජ් කරලා තියෙනවා. ලංකාවේ ෆස්ට් ක්ලාස්, ඒ කියන්නේ ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්ලබ් එක සෙල්ලම් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ප්‍රීමියර් ක්ලබ් එකකින් රෙකමන්ඩ් කරලා ලෙටර් එකක් ඕගොල්ලෝට එවන්න ඕනේ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ මෙහි තියෙනවා ලංකාවේ වගේ ක්ලබ්ස් තියෙනවා. ප්‍රීමියර් ක්ලබ් එකකින් ලෙටර් එකක් ඔෆර් කරන්න ඕනේ මේ ප්ලේයර්ව ඕස්ට්‍රේලියාවට ගෙන්න ගන්න කැමතියි කියලා. එහෙම වුණොත් ඒ ලෙටර් එකයි අර ලංකාවේ ෆස්ට් ක්ලාස් ගහලා තියෙනවා නම් ඒ ලෙටර් එකයි දැම්මන් පස්සේ ඒ ප්ලේයර්ට වීසා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ක්‍රිකට් වීසා එනවා නම් ඒකට අපි 408 කියලා වීසා කැටගරි එකක් තියෙනවා. ඒ වීසා කැටගරියෙන් තමයි ක්‍රිකටර් කෙනෙක්ට ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්. ක්‍රිකට් වීසා මාර්ගෙන් එන්න පුළුවන් පළවෙනි ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි ඕගොල්ලෝට තව පුළුවන් මෙහෙ ඇවිල්ලා ක්‍රිකට් ගහන්න ස්ටුඩන්ට් වීසා ඉගෙන ගන්න ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගහන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝට පුළුවන් යම්කිසි කෝස් එකක් කරන්න ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා එහෙම ඇවිල්ලා මෙහෙ ක්ලබ්ස් තියෙනවා වික්ටෝරියා ප්‍රාන්තේ විතරක් ක්ලබ්ස් තියෙනවා 2500කට වැඩිය. ඉතින් ඕගොල්ලෝට පුළුවන් මෙහෙ ස්ටුඩන්ට් ඇවිල්ලා ක්ලබ් එකක් හොයාගන්න. ඉතින් ඒක මහලු අමාරු දෙයක් නෙමෙයි. ඉතින් ඕගොල්ලෝ යන්නේ යුනිවර්සිටි එකෙන් වුණත් යුනිවර්සිටි එකේ ක්ලබ්ස් තියෙනවා. ඒවට උනත් ජොයින් වෙලා ප්ලේ කරන්න පුළුවන්. ඊළඟ වීසා කැටගරිය තමයි ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ලංකාවේ ලොකු ක්‍රිකට් එකක් ගහලා තියෙනවා නම් ඒ කියන්නේ ලංකාවේ නැෂනල් ටීම් එකට ගහලා තියෙනවා නම් ඕගොල්ලන්ට ග්ලෝබල් ටැලන්ට්ස් වීසා කියලා වීසා එකක් හම්බ වෙනවා. නැෂනල් ඉන්ටර්නැෂනල් ගහන්න ඕනේ ඒ වීසා එක හම්බෙන්න. ඉතින් ඒ වීසා එක හරහා ඕගොල්ලන්ට ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ක්‍රිකට් ගහන්න පුළුවන්. ඉතින් නැෂනල් ගහපු ගොඩක් ප්ලේයර්ස්ලා ඕස්ට්‍රේලියාවේ දැන් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට මම හිතන්නේ ගොඩක් දුරට ඔය ග්ලෝබල් ටැලන්ට් වීසා කියලා කැටගරි එකෙන් තමයි ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවට එන්නේ. ඉතින් ඕගොල්ලොටත් මම මේ ෂෙයා කරන්නේ කොහොමද ඕස්ට්‍රේලියාවට එන්නේ කියලා. ඉතින් ওই වගේ වීසා කැටගරිස් තියෙනවා. ඉතින් තව වීසා කැටගරිස් ඇති ඕස්ට්‍රේලියාවට එන්න. ඉතින් ඕගොල්ලෝ හරියටම මතක තියාගන්න ක්‍රිකට් ගහලා ඕස්ට්‍රේලියාවට එනවා නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ෆස්ට් ක්ලාස් ගහලා තියෙන්න ඕනේ. මොකද මේක ඔන්ලයින් සබ්මිට් කරන්න තියෙන්නේ. හැබැයි කාටවත් මුදල් දීලා එහෙම රැවටෙන්න යන්න එපා. මොකද සමහර අය කියනවා මම ඕස්ට්‍රේලියාවට ගන්නවා මෙච්චර ගාණක් දුන්නොත් කියලා. ඒවට රැවටෙන්න එපා. ඔන්ලයින් ෆෝම් එකක් තියෙනවා. ඒ ෆෝම් එකේ ඊළඟ පේජ් එකට යන්න නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් ඒ ડોකියුමන්ට් ටික සබ්මිට් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි යම් කිසි දෙයක් කරද්දී next කියන පේජ් එකට යන්න නම් අපි අනිවාර්යයෙන්ම අපේ ෆස්ට් ක්ලාස් ලින්ක් එක සහ අපිට අර ලෙටර් එක ක්ලබ් එකෙන් ලෙටර් එක දෙන්න නැතුව අපිට ඊළඟ ස්ටේජ් එකට යන්න බෑ. ඒක නිසා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ෆස්ට් ක්ලාස් ක්ලබ් එක ඔයගොල්ලෝ ගහලා තියෙන්න ඕනේ. මෙහෙ තියෙන ෆස්ට් ක්ලාස් ක්ලබ් එකකින් ලෙටර් එකක් ඉෂුව කරන්න ඕනේ. ඉතින් ওই දෙක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මෙහෙ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් වල තමයි මම ඉන්නේ. හැබැයි ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා, ඩාවින්, සවුත් ඕස්ට්‍රේලියාවේ කොයි ප්‍රාන්තයකට ගියත්
මේ එකම රූල් එක තමයි යන්නේ. ඉතින් එක විදිහට තමයි ක්‍රිකට් ගහන්න එනවා නම් ඕගොල්ලෝ එන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න කාටවත් රැවටෙන්න එපා. ඉතින් ඔය සිස්ටම් එකට හරියට ක්‍රිකට් ගහන්න එන්න try කරන්න. මම දැන් පොඩ්ඩක් ඔයගොල්ලෝ පැහැදිලි කරලා දෙන්නම්. ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඇත්තටම ගොඩාක් මහන්සි වෙන්න ඕනේ ක්‍රිකට් කෙනෙක් විදියට ඕස්ට්‍රේලියාව වගේ රටකට ඇවිල්ලා ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කරනවා නම් අපි ගොඩාක් කැපවීම කරන්න ඕනේ. මොකද අපිට මෙහෙ සල්ලි හොයන්නත් ඕනේ, අපි ජීවත් වෙන්නත් ඕනේ. ඊට අමතරව අපි ක්‍රිකට් ගහන්නත් ඕනේ. ඒක නිසා අපි මුලින්ම මෙහෙ ක්‍රිකට් ගහලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යනවා නම් ජාතික කණ්ඩායමට යනවා නම් අපි කරන්න ඕනේ මෙහෙ ක්ලබ් එකකට සෙල්ලම් කරන්න ඕනේ. කැටගරිස් වලින් එක එක ක්ලබ්ස් වර්ග ගොඩක් තියෙනවා. මෙහෙ කම්පිටිෂන් වර්ග වලින් තමයි යන්නේ. ඒ කියන්නේ එක එක කට්ටියගේ නම් වලින් තියෙන ටූර්නමන්ට්ස් තියෙන්නේ. ඉතින් මුලින්ම ක්‍රිකට් ගැන සාමාන්‍ය විදිහට ක්‍රිකට් ගහන ප්ලේයර් කෙනෙක්ට නම් ඒ වගේ ක්ලබ් එකකට මුලින්ම ජොයින් වෙන්න පුළුවන්. නැත්තම් ලංකාවේ හොඳට ක්‍රිකට් ගහපු එක්කෙනෙක් නම් සාමාන්‍යයෙන් සබ් ඩිස්ට්‍රික්ට් එකකට වගේ ජොයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ සබ් ඩිස්ට්‍රික්ට් එකෙන් එයා හොඳට සෙල්ලම් කරනවා නම් එයාට පුළුවන් මෙහෙ තියෙන දිස්ත්‍රික් කණ්ඩායම්, ඉතින් දිස්ත්‍රික් කණ්ඩායමට ජොයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ දිස්ත්‍රික් වලින් පස්සේ එයාට පුළුවන් මෙහෙ තියෙන ප්‍රීමියර් ක්ලබ් එකකට ජොයින් වෙන්න. ඉතින් ප්‍රීමියර් ක්ලබ් එකකින් පස්සේ තමයි ප්‍රාන්ත ටූර්නමන්ට්ස් ගහලා ඒ වලින් හොඳට පර්ෆෝමන්ස් කරොත් තමයි ඔයගොල්ලෝට නැෂනල් ලෙවල් එකට ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලෝ උදාහරණයක් කියන්නම්. ලංකාවේට මෙහෙට ක්‍රිකට් වීසා වලින් ඇවිල්ලා ක්‍රිකට් ගහන්න ඇවිල්ලා එයා ලංකාව නියෝජනය කරලා බිග් බෑෂ් එකක් ගැහුවා. පළවෙනි ක්‍රිකටර් තමයි එයා. ඉතින් මාත් එක්ක මං ආපු පළවෙනි අවුරුද්දේ එයා මමයි එකට තමයි ක්ලබ් එකේ සෙල්ලම් කරේ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි එයාගේ ජයග්‍රහණය ගැන. මොකද එයා ගොඩාක් කැපවීම කරපු ක්‍රීඩකයෙක්. ඉතින් එයා මුලින්ම සාමාන්‍ය ක්ලබ් එකක ක්‍රිකට් ගහලා ඊට පස්සේ සබ් දිස්ත්‍රික් සහ වික්ටෝරියා ක්ලබ් එකකට ජොයින් වෙලා එයා බිග් බෑෂ් එක ගහන්න සිලෙක්ට් වුණා. ඉතින් එයා බිග් බෑෂ් එකට ඇත්තටම බිග් බෑෂ් එකට මම හිතන්නේ ලංකාවෙන් ඇවිල්ලා සිලෙක්ට් වුණ එකම ක්‍රිකටර් තමයි එයා. ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. ඉතින් මම දන්නවා මම ක්‍රිකට් කෙනෙක් විදියට කොච්චර කැපවීම කරන්න ඕනේද මේ වගේ රටකට ඇවිල්ලා මේ වගේ රටක බිග් බෑෂ් වගේ ටූර්නමන්ට් එකක් ගහන්න කියලා. ඉතින් ඕගොල්ලටත් බැරි වෙන්නේ නැහැ. මම කියන්නේ ඉතින් කැපවීමක් කරන්න ඕනේ. ක්‍රිකට් ගහනවා නම් අනිවාර්යයෙන්ම කැපවීමක් කරන්න ඕනේ. ඉතින් මෙහෙට ඇවිල්ලා ඉතින් එයාට දැන් තව තියෙන්නේ පොඩි ස්ටෙප් එකයි විතරයි මහන්සි වෙලා ඕස්ට්‍රේලියන් ටීම් එකට යන්න. ඉතින් මම එයාට සුබ පතනවා කවදා හරි දවසක අපේ රට නියෝජනය කරලා ලංකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටීම් එකකට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා. ඉතින් මට ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න ඕනලා තිබ්බේ මෙහි ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් සිස්ටම් එක. ඉතින් සමහර අය දන්නේ නැහැ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් සිස්ටම් එක කොහොමද කියලා. ඉතින් මම ජූනියර් ක්‍රිකට් එක ගැන කතා කරේ නෑ ඔයගොල්ලොට. මේ සීනියර් ක්‍රිකට් එකේ ඔයගොල්ලෝ මෙහෙට ක්‍රිකට් ගහන්න ආවොත් කොහොමද ඔයගොල්ලෝ ජාතික කණ්ඩායමට යන්නේ කියලා තමයි මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නේ. ඉතින් මම මෙහෙ සෙල්ලම් කරන ක්‍රිකට් ක්ලබ් එක ඇත්තටම ගොඩක් හොඳ ක්ලබ් එකක්. ඒගොල්ලෝ හැමතිස්සෙම මගෙන් අහනවා ඕස්ට්‍රේලියා ලංකාවේ ඉන්නවද හොඳ ද ටැලන්ට් ක්‍රිකටර්ස්ලා. ඉතින් ඒගොල්ලෝ හෙල්ප් කරන්න කැමතියි කියලා. ඉතින් මම හැමතිස්සෙම ළමයින්ගේ විනය ගැන සහ මොකද මම ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ මගේ හොඳ ප්ලේයර් කෙනෙක් මෙහෙ ඉන්නවා නම් ගෙන්නනවා නම් මොකද එයාගේ අනිවාර්යයෙන්ම විනය හොඳට තියෙන්න ඕනේ. ඉතින් මම ඔයගොල්ලෝ උදාහරණයක් කියන්නම්. මම ලංකාවේ බර්ම්ස් ක්‍රිකට් ඇකඩමියේ ටූර්නමන්ට් එකක් කරා බර්ම්ස් ට්‍රෝෆි කියලා. ඉතින් මම බර්ම්ස් ට්‍රෝෆි ටූර්නමන්ට් එකෙන් මගේ ඇස් දෙකට හයිලයිට් වුණ ප්ලේයර්ස්ලා කීප දෙනෙක් දැක්කා. ඉතින් මම එක දරුවෙක්ට කිව්වා මම ක්ලබ් එකට රෙකමන්ඩ් කරා මම මේ දරුවව මට කොහොම හරි ඕස්ට්‍රේලියාවට ගෙනල්ලා දෙන්න පුළුවන් නම් කියලා ඒගොල්ලෝගෙන් මම රික්වෙස්ට් එකක් කරා. හැබැයි මට ටික කාලයක් යද්දී පොඩ්ඩක් මට හිතුණා මේ දරුවගේ ඩිසිප්ලින් වල යම්කිසි ගැටලු තියෙනවා ලංකාවේ ඉඳන් මෙහෙට ඇවිල්ලා. මොකද මගේ නමත් ඊට පස්සේ කැත වෙයි දෝ කියලා මට පොඩ්ඩක් මයින්ඩ් එක අප්සෙට් ගියා. ඒක නිසා මම පොඩ්ඩක් මේ වැඩේ
පොඩ්ඩක් අත්හැරලා දැම්මා. මොකද මම හැමතිස්සෙම දරුවෙක්ගේ විනයත් එක්ක වැඩ කරන පුද්ගලෙක්. මට විනය නැත්තම් මම කොයි වෙලාවකවත් මම යාට මාක්ස් දෙන්නේ නැහැ. මම අංක එකට විනය තියාගන්නවා. ඊට පස්සේ තමයි ක්‍රිකට් ටැලන්ට් එක හොයන්නේ. ඉතින් ඒක නිසා මම ඔයගොල්ලෝටත් කියන්නේ ඔයගොල්ලෝ හොඳ ක්‍රිකටර් කෙනෙක් වෙන්න නම් ඔයගොල්ලෝ දක්ෂතාවය තිබ්බට මදි. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හොඳට විනය තියාගන්න. විනය තියෙන ක්‍රීඩකෙක් අනිවාර්යයෙන්ම ලෝකෙ කොහෙට ගිහිල්ලා හරි ජීවිතේ ජය ගන්න පුළුවන්. ඉතින් මම ගිය සතියේ ඔයගොල්ලෝගෙන් ප්‍රශ්නයක් ඇහුවා ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කළේ මොන අවුරුද්දේද කියලා. ඉතින් ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කළේ 2014 දී. ඒකේ මුලින්ම කැප්ටන් විදිහට ගියේ දිනේෂ් චන්දිමාල්. ඊට පස්සේ කොමාරි ලසිත් මාලිංගට කැප්ටන්සි එක හම්බ වෙනවා. ඉතින් ලසිත් මාලිංගගේ නායකත්වයෙන් තමයි ශ්‍රී ලංකාව 2014 දී T20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්නේ. ඔයගොල්ලෝගෙන් අහන ප්‍රශ්නේ තමයි පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගය නියෝජනය කළ කණ්ඩායම් දෙක කවුද? ජාත්‍යන්තර පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගය නියෝජනය කළ කණ්ඩායම් දෙක කවුද කියලා ඉතින් දන්නවනම් ඔයගොල්ලෝට මගේ වීඩියෝ එක යටින් කමෙන්ට්ස් දාන්න පුළුවන්. ඉතින් ගොඩක් අය කමෙන්ට්ස් කරනවා. ඒගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මම මාසයේ අන්තිමේදී ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් වලට හරියට තෝරගෙන එක්කෙනෙක් තෝරගෙන මම ඔයගොල්ලන්ට gift එකක් දෙනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එක බැලුවට හැමෝටම ගොඩක් ස්තුතියි. මම ලබන සතියේ ඔයගොල්ලන්ට තවත් වැදගත් ක්‍රිකට් කෝචිත් වීඩියෝයක් අරගෙන ඔයගොල්ලෝ හමුවට එනවා. එහෙනම් ගිහින් එන්න සුබ දවසක්.